අද්ධාවන්ත පින්නතුනේ අපි දහම් දේශනාවක් ශ්‍රවණය කරන්නට පෙර ආතුව මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගන්න ඕනේ. පින්වත්නි බොහෝ දෙනෙක් කටයුතු කරනවා අවබෝධයක් නැතුව. දානමේ පින්කමක් වෙන්න පුළුවන්, ධර්ම දේශනාවක් වෙන්න පුළුවන්. ඒ පින්කමක් සිද්ධ කරද්දී අපි අවබෝධයෙන් කරද්දී තමයි ප්‍රතිඵල අපිට මනාව ලැබෙන්නේ. පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා තිරිසන් සත්තු පවා මේ ධම් ශ්‍රවණය කළා. ඔයත් අහලා තියනවද තිරිසන් සත්තු දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා කියලා? අහලා තියනවද? අහලා තියනවද? තිරිසන් සත්තු දිව්‍ය ලෝකෙ ගියා කියලා? එහෙනම් අද මේ ධම් දේශනාවෙන් නොඇසූ අයට දැනගන්නත් අසලා තියෙන අයට ඒක මනාව දැනගන්නත් පුළුවන්කම ලැබෙනවා. පින්නන්දි බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටියා එක්තරා මණ්ඩුක කෙනෙක්. මණ්ඩුක කියලා කියන්නේ පාලියෙන් කාටද? මණ්ඩුක ගෙම්බටනේ. ඉස්සර කාටුන් එකක් එහෙම ගියා මණ්ඩුක භවන කියලානේ. අහලා ඇති දැකලා ඇති. මණ්ඩුකෝ කියනවා පාලි භාෂාවෙන් ගෙම්බට. බුදුහාමුදුරුවෝ මහ වනාන්තරයේ දහම් දේශනා පින්වත්නි එක්තරා පොකුණකින් ඔය වනමැද තිබ්බ පොකුණේ හිටපු මණ්ඩුක කෙනෙක් ගෙම්බෙක් මේ වතුරෙන් ගොඩට ඇවිල්ලා මේ පොකුණෙන් ගොඩට ඇවිල්ලා අහගෙන ඉන්නවා බුදුහාමුදුරුවෝ දේශනා කරන බල. මේ තිරිසන් සතාට තේරෙනවද? නැහැ. හැබැයි මේ සතා අහගෙන ඉන්නවා. ඇයි අහගෙන ඉන්නේ? පින්නන්නේ බුදුහාමුදුරුවන්ගේ හඬ බොහොම මිහිරි. අපට ඒ හඬේ මිහිරිතාවය මේ වගේ කියලා සමාන කළ හැක්කක් නැහැ. හැබැයි අපි කතා කරනවා සබහාදාමේ ඉන්නවා කුරුවිකෝලා කියන සතා. මේ පක්ෂියා බොහොම මිහිරි හඬක් තියෙන සතේ. මේ කුරුවිකෝලා කියන සතාගේ හඬ පරදවලා ඊටත් එහාගේ මිහිරි හඬ බුදුහාමුදුරුවන්ට තියෙන බව ධර්මයේ පැහැදිලි කරනවා. ඔය ලෙස මේ මණ්ඩුක සත්වයා බුදුහාමුදුරුවෝ දේශනා කරන ධම් ශ්‍රවණය කරගෙන ඉන්නවා. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ මේ සත්වයාට. ඔය අතරින් යනවා පින්නනි හරක් බලා ගන්න කෙනා. ඒකේන අපි හඳුන්වන්නේ කොහොමද? හරක් බලා ගන්න කෙනා. ගොපල්ලා කියලා කියනනේ. ආන්න ගොපල්ලෙක් යන්නේ. ගොපල්ලා කියලා අපි හඳුනගන්නේ සාමාන්‍ය කොහොමද? ගොඩක් දුරට. කෙවිතක් තියනවානේ. මේ කෙවිතත් අරගෙන යන්නේ මේ ගොපල්ලා පින්නන්නේ. කෙවිත අරන් යන ගොපල්ලා දකින්න වනාන්තරයේ මැද බුදුහාමුදුරුවෝ දහම් දේශනා. ඉතින් මේ මිනිස්සයාත් කල්පනා කරා බුදුහාර මොනවාද කියන්නේ දන්නේ අහලා බලන්න ඕන. ආන්න ගියා අර පොකුණ ගාවින්ම නැවතුණා ගියා. ගිහලා පින්නන්නේ මොකද කළේ? අර කෙවිත අරගෙන මහ පොළොවට තියලා බර වුණා. අපි උනත් නේ මොකක් හරි අපේ අතේ පයේ තිබ්බොත් නේ අපි එක්ක කවුරු හරි කතා බහ කරන්නට ආවත් අපි මොකක් හරි වැඩක නිරත වුණත් අපි සාමාන්‍ය අර කියන්නේ මුක්කුවක් ගහ ගන්නවා කියලානේ. ඒ වගේ කොස්ස ගෙදර අතුක ගහ හිටියන්නේ කවුරු හරි කතා කරන්න આવත් කොස්ස තියලා නිකටට හරිනේ අතින් හරි තියලා අපි බර වෙනවනේ සාමාන්‍ය හැටි. දැන් වගේ මේ මිනිස්සයාත් මොකද කළේ? මේ කෙවිත මහ පොළොවට තියලා බර වුණා. තියලා තියෙන්නේ කොහෙටද පින්නන්නේ? අර හිටපු මණ්ඩුකගේ. එහෙම නැත්නම් ගෙම්බගේ හිසට ඔළුවට. ඒ සත්වයා එතනම මැරුණා. මැරිලා ගිහිල්ලා ඉපදුනා පින්නන් දිව්‍ය ලෝකේ නම් ලැබුණා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා. දැන් මෙයා දිව්‍ය පුත්‍රයෙක්. දෙවි කෙනෙක්. මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ අවට පිට ඉන්න මේ විමානේ ඉන්න අවට පිට ඉන්න දෙවිවරු ඇවිල්ලා අහනවා ඔබ කුමක්ද කරගත්තු පින්කම? මේ වගේ ලස්සන රූපයක්, මේ වගේ සැප සම්පත් ඇති විමානයක උපදින්න ඔබ කරගත්තු පින්කම මොකක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා දුන්න පිළිතුර මොකක්ද? මම ජීවත් වෙලා ඉන්නකම් කරගත්තේ නෑ පිටා. හැබැයි දවසක් මම මහ වනාන්තරයේ ඉද්දී බුදුහාමුදුරුවෝ දහම් දේශනාව අහගෙන හිටියා. මම තිරිසන් සතෙක්. මට පින් කරන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. හැබැයි මගේ වාසනාවට ඒ හඬ මිහිරි නිසා මම අහගෙන හිටියා. අහගෙන හිටපු අවස්ථාවේ මට මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා අර තමන්ට මිය යන්න හේතුන කරුණ පැහැදිලි කළා. බලන්නකො පින්නන්නේ තිරිසන් සත්තුන්ට මේ ධර්මයේ කොයිතරම් සපතක් ගෙනත් දුන්නාද? එහෙනම් මිනිස්සු හැටියට අපිටනේ කොයිතරම් සපතක් ලැබෙයි? පින්නන්නේ ඇයි අපිට මිනිස්සයා කියලා කියන්නේ? ඇයි මිනිස්සු කියලා කියන්නේ? උසස් මනසක් තියෙන නිසානේ. මනසා උස්සානත්තා මනුස්සා. අපිට හිතන්න පුළුවන් තිරිසන් සතෙක් එක්ක අපි සංසන්දනය කරලා බැලුවාම
තිරිසන් සත්වයන්ට හිතන්න පුළුවන්කම. හැබැයි අපිට හොඳ නරකනේ යහපත අයහපත හිතලා කටයුතු කරන්න. එහෙනම් මේ දේශනා කරන ධර්මයක් ඔය ඇත්තන්ට හොඳින් අහලා හොඳින් ධාරණය කරගෙන ඒ අනුව හැසිරෙන්න පුළුවන්.